හෙලෝ කායි සයි පෝ කියලා පිළිගන්නවා මචං මගේ කුපාර්සිතුවල මම අදත් ඔයාලට වීඩියෝ එකක් කරා වෙල්කම් ටු ද මීම් රැක් වීඩියෝස් යස් මචං අද අපි කරන්න යන්නේ මීම් රැක් වීඩියෝ එකක් කරන්න යන්න කලින් කියන්න තියෙනවා විශේෂ දෙයක් කොහා අඬලා ඉවර වෙලා කන්දේ ගොඩ වෙලා ඒක ඇෆ්‍රිකාවෙන් ඉන්නේ දන්නවද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම සුබ අලුත් අවුරුද්දක් වේවා. අපි යන් අපේ වීඩියෝ එකට let's go to the new videos. Yo guys, අපිට අද වීඩියෝ එකට ගියම්ම තියෙන්නේ මට ලැජ්ජයිනේ. මට ලැජ්ජානේ කියලා වීඩියෝ එක ඇයි දන්නේ නැහැ ලැජ්ජ වෙන්න තරම් හේතුව මොකක්ද කියලා දන්නේ නැහැ. හැබැයි වීඩියෝ එක ගැන තියෙනවා මට ලැජ්ජයිනේ කියලා මේ බලමු මොකද වෙන්නේ කියලා ගස්ලපු ගෙඩි දෙකක් නම් පේනවා නිකන්. බලමු ඉතින් මොකක්ද කියලා කොල්ලෙකුත් තියෙනවා ලොල්ලෙද්ද වන්දනා බලමු. අල්ලපු ගෙදර තනිකඩ මාමා ගස්ලපු ගෙඩි දෙකකට බෙසර එකක් කන්දලා එයා ගස්ලපු ගහ ඉම්බා. මට තියෙන ප්‍රශ්නය ඒක නෙමෙයි. මාමා මේ බෙසර එක අරන් ගිහිල්ලා තියෙන්නේ මං නිදාගන්න මෙට්ටයට තිබිලා. කවුද මේක මගේ මෙට්ටයට ගෙනල්ලා දැම්ම පාරේ? මාව ඉතින් ගොන් අලියෝ උඹට ලැජ්ජ වෙන්න කිසි දෙයක් නැහැ නේ. ඔක කට බුක වහන් හිටියනා. ඇයි ඉතින් ඕක සමාජ මාධ්‍ය ප්‍රසිද්ධ කරේ? එතකොට නේතෝ ලැජ්ජ වෙන්නේ ගොන් අලියෝ තේරුම් ගනින් ඒක. උඹලා වගේ මේ බලපන් මොකද අයියෝ මට ලොල් එකක නිකන් පේන්නේ බා. අනේ වන්දයි කියලා මේ වොයිස් එකත් එකේ බලමු කමෙන්ට් මොනවද කියලා. සමහර ඒවා ගලපුවාම බටේ. කවුද මේ දාලා තින්නේ? නයන උඹේ ඒකම තමයි අන්න මචං සඳුන්ඩ තේරලා තියෙනවා මං කිව්වේ සීන් එක සඳුන්ඩ තේරලා තියෙනවා ඈ උත් කියලා තියෙනවා මේ එහෙම සිද්ධයක් කියලා ඒ කියන්නේ මේ වීඩියෝ එක ඇති දැන් හරිද නිකන් මේ ගත්ත ගාම හැවා වීඩියෝ එක පටන් ගත්ත ගාම වීඩියෝ එක එපා කරන වීඩියෝ එක තමයි සෙට් උනේ අවුලක් නැහැ අපි ඉස්සරහට ගිහලා බලමු මුළු වීඩියෝ එකම මෙයා තියෙද්දි දන්නේ එපා වේ වුණා වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද අතල්ලා තියෙන්නේ කියලා ඊට පස්සේ තියෙනවා මචං අද නම් හොඳ අඩව්වක් අල්ලන්නම් කියලා හිතාගෙන වයිෆ් ප්‍රොපෝස් කරන්න කියාම වයිෆරේ බලමු සර්ප්‍රයිස් පිටිය බලන් ඉන්නේ මොකද කරන්නේ අඩෝ මගේ කෑවගේකෝ ඒ ඉදරා එම්ම තැරනෝ කියංකෝ අඩේ කොහොම රිදින්නේ නැද්ද ඔයි පූසෙක් කැවිලා ඇල්ලුවා කියන්නේ ඉතින් ආයි ගන්න දෙයක් නැති මං හිතන්නේ මට හිතෙන විදියට මේ ආයි ගන්න දෙයක් නැති පව් මට මගේ කෑවගේ ඔයි සිරාවට අරුගේ ජුන්ඩේ නෙල්ලුනි කෙලින්ම ගිහිල්ලා අම්මෝ ඔය කාතල්ල මෙහෙම ඇත්තිනෝ පළවෙනි වීඩියෝ එක චොරුනට අනිත් හැම එකම චොර වෙනවා කියලා නේ වෙන්නේ නැහනේ ඕන් මොකේ ප්‍රශ්නේ බලමු ඕන්න ඔක තමයි ප්‍රශ්නේ නිසංසල සීතාවගේ මොකද්ද ඉඳගන්නකෝ මට ඉඳගන්නකෝ ඔයා කණ්ඩ ආසම කෑම මොකක්ද මිරිකපුවා? මිරිකුව ඉන්දියාප්පා? ඉන්දියාව තව තල්ලු කරපුවා? තල්ලු කරපුවා? පිට්ටු? පිට් එතකොට ජුජු, එතකොට දෙල්, දොදොල්, එතකොට මාෂ්මෙලෝස්, උදේට බැදපු මාළු, හවසට කිරි හදුයි කාමුයි. එතකොට උදේට බැදපු මාළුත් එක්ක අයිස්ක්‍රීම් වත් ඕනේ. අනිවාර්යෙන්ම ස්ට්‍රෝබෙරිස් වත් ඕනේ. ඇති නංගි අවුරුදු දෙකකටම කෑම වට්ටවරු කිව්වා ඇති නංගි නංගිට 21ේම ලබලද අනේ පුතු නංගි කෑ ගන්න එපා සහෝදරකමට ඇල්ලුවේ යකෝ සහෝදරකමට ඒ මල්ර ආය අල්ලන්න කියලා
ඈ ආයි කියලා කිව්වා යල්ලන්න කියලා. අයියෝ මයි ගෝඩ් අයෝ කෙරිම්බි. ඒ කියන්නේ ඒක මොන කිව්ව වෙන ලිස්ට් එකක් කිව්වනේ. කිතුල් විතරද කොහොමද කිව්වේ නැත්තේ? ඒක කිව්වද වන්දා? කිතුල් කියලා කියන්නේ තිබ්බේ ඈ. අවුලන්නේ නැහැ. අවුලන්නේ නැහනේ. අවුලන්නේ. කොල්ල කොතන දාතල් එතන අන්න තේරුම් ගැනීම ඔබ සතුයි කියලා වීඩියෝ එකක් තියෙනවා බලමු ඉතින් ආතල් එක කොහොමද කියලා සෑරි සොනට බඩ නෝ යොන්දට Ayoy. Oh, yatra dah lah tu bang. Iya lah, aku das ke? Hey. Ya kau. Kalau kau දාතල් එතන අන්න මචං මාරාතල් එක පට්ට සුපිරියක් වාසියක් අතරි අහසතර කියන්න ඕන මචං මේ වීඩියෝ ටික නම් අද මේ පළවෙනි කවුල් වලට අනිත් ටික ආතල් වගේ දැන් අපි වීඩියෝ 3ක් විතර බලුවනේ 3ක් විතර බලුවා 4ක් විතර ඉතින් බලමු කොහොමද ආතල් සෙට් වෙන්නේ කියලා බලමු වීඩියෝ එක ගිහලා බලමු වීඩියෝ එකට යන්න බෑනේ මචං ඊළඟට තියෙනවා සිරි සුබ අවුරුදු හොයියා ඒ කියන්නේ මොකක්ද ඒ කියන්නේ ඒක වීඩියෝ බලලා තමයි දැනගන්න වෙන්නේ මොකද්ද හොයියා කියලා හොයියා බක්මාසි අවුරුදු එවිදින් ගමරට කල එලිවීලා ණය වීලා අවුරුදු කාලා ආතල් ගමු එක් වීලා ආතල් ගමු එක් වීලා ආතල් ගමු එක් වීලා තම පාටින් ඇඳුමක් ඇඳලා දකුණු දිශාව බලලා ලිප මොලවා 4:4ට ආහාර පිසලා හොයියා ආහාර පිසලා හොයියා ආහාර පිසලා හොයියා පසුවී 44ට සුදු ඇඳුමින් සැරසීලා පසුවී 44ට සුදු ඇඳුමින් සැරසීලා වැඩ අල්ලා ගනුදෙනු කරලා අනුභව කර හොයියා අනුභව කර හොයියා අනුභව කර හොයියා තෑගිටි නෑයින් ගඳලා සිත්තොටු වී හොයියා දෙක දාලා පංරත් දීලා කැට ගහලා පෙරදීලා ගම වට කර නෑගම් යාමු කාවී ප්‍රීති හොයියා කාවී ප්‍රීති හොයියා කාවී ප්‍රීති හොයියා බක්මාසි අවුරුදු එවිදින් ගම රට කල එලිවීලා තෙල් බේරෙන්න කැවුමක් වාගේ ඉඳිමු අපි හිනහිලා සිරි සුබ අවුරුදු වේවා සිරි සුබ අවුරුදු අන්තිමට ආවක නයිස් අන්තිමට අර මෙහෙම කරන කළු පාර වාසි එව්ව හොඳට අම්මෝ සිරි සුබ හොඳ වෙනවා ඉතින් ඔතන තව කිව්වේ නෑ කියන්න කොළත් දේවල් තිබ්බ දැන් මෙහෙමයි අවුරුද්දක් කාම යනවා නෑ දැන් ගෙවල් වල යනවා නම් මම ඉන්නේ සිද්ධි ගොඩන්නේ එතන ගෝප මම ගියේ එකෙක් ගෙදර ගියේ නෑ ආතල් එකේ ගෙදරටලා චිල් එකේ හිටියා ෂේප් එකේ දන්නවනේ ආතල් ගන්න ඕන කියලා එහෙම ඉතින් හිටියා ෂේප් එකේ මේ අවුරුදු හොයිය කියලා තේරුනේ දැන් තමයි ඒක හැම රෙද්දෙන හොයි ගන්නවනේ සිරිසිදු අවුරුදු හොයිය තේරුම මොකක්ද කියලා තමයි දන්නේ නැත්තේ ගන්න එක පිට දාන්නේ එයා රොයල් ඉන්ටර්නැෂනල් මම රොයල් ඉන්ස්ටිටියුට් මුලින්ම කොතනින්ද ඇල්ලුවේ කොහෙන්ද
මේ මං ඔයාගෙන් දෙයක් අහන්නද? ඔයා පළවෙනි පාරට යාළු වෙච්ච කෙල්ල මුලින්ම ඔයාගේ අත අල්ලනකොට ඔයාට මොන වගේ ෆීල් එකක්ද දැනුනේ? අම්මට බොල ඒ ෆීලිං එක අක්කේ උඹට කියන්න බෑ විතර තේරු ගනින්කෝ ඒක ඒ කියන්නේ මා රාතල්ලක් තියෙනවා පට්ට ඒක එක්ස්පීරියන්ස් එක මට මරු ඊටත් වඩා හොඳයි හොඳට අත්ත ගහත්තිය අක්කන්ඩි එක තාම දන්නේ නැහැ කියයි දන්නේ ඉස්සරහට බලමු ඉතින් වීඩියෝ බලමු ෆීලින් එක අක්කට කියන්න බෑ මෙතෙන්දී මට මේ අවස්ථාවේදී පස්සේ වෙලා කියන්නම්කෝ මට එහෙම කියන්න තේරෙන්නේ නැහැ බබාද මොන විකාර කතාවක්ද ඒක? අර කියන්නකෝ. ඔයාට මොන වගේ ෆීල් එකක්ද දැනුනේ? කියන්න. ඉතින් ගොන් අලියෝ කියපන්කෝ ඔයාලද්දි දැන් පීන් එක මට ලැබුණේ කියලා. ඒ වෙලාවේදී දැන් සිම්පල් කේස් එකනේ. ඔයා මගේ අතින් අල්ලෝ වෙලාවේදී දැනුණු පීන් එකම තමයි ඒ වෙලාවේ ලැබුණේ කියලා කියහන්කෝ ඉතින්. හැබැයි මෙහෙමයි ඉතින් පළවෙනි පාට වල අන්තිම පාර වෙද්දි මේ අවුල් අර සිංගල් වෙලා අල්ලනට වඩා බැඳලා මේව කරත් ඒක හරියන්නේ නැහැ. අර බැන්දොත් එකයි නොබැද්දොත් ගොඩයි කියන වගේ ඒක තේරෙන්නේ පස්සේ දැන් මට හම්බුණා මේ වගේ යාළුවෙක් කියන්නේ මේ දන්නවනේ යාළුවෙක් හම්බුණා හරිද? ඌ කිව්වා යාළුන අන්තිම එකත් මේක කිව්වා මේ නෑ මොකක් අපි යවුවා කී දිනකක යාළුලා දිනවද කියලා හරිද? ඌ කිව්වා මේක අන්තිම එක වුණ එක ගැන එන දුකයි කිව්වා. ඒ කියන්නේ කර්මයක් කරුමේ පස්සකින් තියලා වීඩියෝ එක බලන්න. නකෝ. කියන්නකෝ. මුළු ඇඟම හිරි වැටිලා කකුල් දෙක වෙවුලන්න පටන් ගත්තා. කල්ස් මේ හුච්ච කියේ නැද්ද උඹට? කකුල් දෙක දෙවුලුවා නම්. ඒක කියපන් වගේ කල්ස් මේ මුජ්ජ ගියා කියලා. වැඩ ඉවරයිනේ. දැන් ඔයා කියන්නේ පළවෙනි පාරට කෙල්ලෙක් වාගේ අතින් අල්ලනකොට වාට හිරි වැටිලා වෙවුලට ගියා කියලා. අනේ මේ එහෙම කෙල්ලෙක් පළවෙනි පාර අතින් ඇල්ලුවයි කියලා හිරි වැටෙනවද අනේ? කවුද මේ? කොල්ල කියන්නේ නැති අතින් ඇල්ලුව කියලා මේ වෙන්නේ නැදනේ. තේරුම් ගරි ඔබ සතුයක් ඒ. මේක මුලින්ම අතින් නෙවෙයිනේ ඇල්ලුවේ. අර මගේ හසත පොළවෙන් නගින්නේම එකතු මාරයයි බව මතක සුමානයයි ඒක මුලින්ම අතින් නෙවෙයි ඇල්ල මෙහෙම අල්ලන්නේ නැති. හරිද? මෙහෙම තියලාට මෙහෙම හිතාංකෝ. මෙහෙම කළා මිනි කන්න නැති මේක වතුර පොඩ්ඩක් අරුයි. නැත්තම් දුස්කාල විදින්නේ. කකුල් දෙකත් එක්ක හිරි වෙట్లా ගියා ගෝනේ. හරිනම් හුච්ච යන්න ඕනේ. මෙහෙම කළා. පුරුද්දර මොකක් හරි කවන්නේ මිනි කරනවා. මීට වැඩිය හොඳයි අවුලක් නැහැ නේ. මිනි කන්න දෙන ඕන දෙයක් කොල්නේ. ඕන පුකක්. අම්බෝ බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. අන්න හූ මොනවා ටිකක් තියෙනවා නා එක හොරෙන් ඈ මොකක්ද දන්නේ බලමු. අනුන් හුකන එක හොරෙන් බල ඉන්නවට වඩා තමන්ගේ ගෑරිට දැනෙන්න හුකපන් බොල කැරි ගෑදත්තා. සේස් අන්න හරියට කිව්වේ තේරුම් ගනි ඒක බල මේ වෙරන්නේ කරපන් හොඳට කරපන් හොඳට කරන ගමන් මේක මේ වීඩියෝ එක බලලා නයිට් එක උදේ කරන ගමන් එනං අපි ගිහින් ඉන්නම් පළයයකෝ යන්න so guys මචං අද අපිට වීඩියෝ පෝස්ට් නැති බ්‍රෑත්ව ගොත් වීඩියෝ ටික ඔක්කොම ඉවරයි මම හිතුවා මේ වීඩියෝ එක බලලා ගොඩ සතුරු වෙන්නේ නැති කියලා එම සතුරු නැහැ කාට දෙන පොඩි දෙයයි මගේ YouTube channel subscribe කරලා ඉඩියා පැත්තේ bell icon click කරලා තියාගන්න අනිවාර්යෙන් ඒ කියන්නේ like එකක් දාලා කෙනෙක්ට දාලා share පාරක් දාලා support එකක් ඕන එහෙනම් කොල්ල අපි ගිහින් එන්න කවුරුෙන් බුදු සරණයි